හෙලෝ කට්ටිය, ඉතින් මේ තමයි පාර්ට් 5 වීඩියෝ එක. ඔයාලන් ප්ලේ ස්ක්‍රිප්ට් එක දැන් ඔයාලා දන්නේ නැති ප්ලේ ස්ක්‍රිප්ට් යන්න කොහොමද කියලා. ඉවෙන්ට් වල තියෙන මේ on awake කියන බ්ලොක් එක ඇදලා දාගන්න. ඊට පස්සේ ඔයාලා සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරගන්න add item කියලා. උඩ මෙන්න මේ කොළ පාට බ්ලොක් එක අනික ඇදලා දාගන්න. මෙතන දාලා ඔබලා මේ this entity කියන දාගන්න. මෙන්න මෙතනින් ඔයාලා තෝරගන්න ඕන මේ backpack කියලා. ඉතින් අපි බෑග් එකේ ස්පේස් එක වැඩි කරන්න හදන්නේ. ඊට පස්සේ මේ බිංදුව එකක් විදිහට වෙනස් කරගන්න අපි බෑග් එකක් දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඇක්ෂන් වලට උඩම තියෙන මේ set property block එක දාගන්න. මේ පළවෙනි දාන ලකුණ ඔබන්න ඉතින් යට යනකොට ඔයාලා හම්බෙන මේ update කියලා රෝස පාට block එක අන්න එක දාලා මේ දාන ලකුණ උඩට මේ created entity දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන වෙනස් කරගන්න ඕන. එතන search කරගන්න backpack කියලා. ඉතින් මෙතන backpack කියලා select කරගත්තාම මෙතෙන් උඩින් වෙනවා extra backpack space කියලා අන්න එක තෝරගන්න. මේ අවසාන දාන ලකුණ උඩ ඔබලා මේ උඩම තියෙන බිංදුව දාගන්න. මේක වල වෙනස් කරනවා 9.5ක් විදියට. ඒතර බෑග් එකේ තියෙන ස්පේස් එක වැඩි වෙනවා. ඉතින් ගොඩක් ammo glue වල ගහම ගන්න පුළුවන්. හරි ඊළඟට උඩින් තියෙන මේ play script එක වෙනස් කරන්න ඕන. hard disk script එකේ මේ team 1 කියන එකට ඔයාලා යන්න. ගිහලා දැන් search bar එකට search bar එක ගිහලා search කරගන්න ඕන on team ace කියලා. හරි මේ උඩ තියෙන on team ace block එක දාගත්තට පස්සේ ඔයාලා යන logic වල තියෙන මේ if block එක අන්න එක ඇදලා දාගන්න. මෙතෙන් දාන ලකුණට ඔයා දාගන්න මෙන්න මේ රෝස පාට block එක. මෙතන තියෙන පළවෙනි දාන ලකුණට ඔබන්න. මෙතන තියෙන අපි variable යන්න ඕන. variable ගියාම තියෙනවා global යටතේ අපි හදාගත්ත variable දෙයක් මේ උඩම තියෙන score1 කියන එක ඇදලා දාගන්න. ඊට පස්සේ අනිත් දාන ලකුණට ඔබන්න. ඔබලා උඩම තියෙන බිංදුව දාගෙන ඒ බිංදුව වෙනස් කරන්න ඕන 8 විදියට. හදිරස ඔයාලා සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරගන්න create build කියලා. ඊට පස්සේ මේ උඩම තියෙන බ්ලොක් එක මේ යටින් දාගෙන මේ දාන ලකුණට ඔයා දාගන්න ඕන මේ get owner කියන බ්ලොක් එක. ඊට පස්සේ මෙතන දාන ලකුණට ඔයා දාන මේ this entity කියන එක. හරිද ඊට පස්සේ මෙතන ඔයාලා සර්ච් කරගන්න ඕන resolve කියලා. ඊට පස්සේ මේ උඩින් වෙනවා UI 2 team resolve panel කියලා අන්න එක දාගන්න. යට තියෙන multi team කියන එක දාගන්න එපා. ඊට පස්සේ ඔයාලා action වලට උඩම තියෙන set property block එක අරගෙන එතන දාගෙන මේ පළවෙනි දාන ලකුණ වලට මේ උඩ තියෙන created entry කියන එක දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් වෙනස් කරගන්න ඕන මේක is visible කියලා මෙන්න මෙතන. මේ අවසන් දාන ලකුණ ඔබලා උඩම තියෙන force block එක දාගන්න. ඊට පස්සේ මේ set property block එක උඩ touch කරලා ඒක දෙපාරක් copy කරගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ බ්ලොක් දෙක දාගන්න මේ යටට මෙන්න මේ විදිහට. මෙතන is visible කියන එක වෙනස් කරගන්න මේ show time type කියලා තියෙන අන්න එක දාන්න. ඊට පස්සේ මේ force block එක delete කරලා අන්න එතන දාගන්න ඔයාලා බිංදුව දාගෙන මේ බිංදුව වෙනස් කරන 4ක් විදිහට. මේ යට තියෙන is visible එක show to team score කියන එක වෙනස් කරගෙන මෙතන උඩ දාලා නැහැ නේද? මේ උඩ දාලා උඩට this entity දාගන්න මගේ ඉතින් වැටලා නැහැ. මේ උඩම තියෙන on team ace කියන බ්ලොක් එක පාර touch කරලා ඒක copy කරන්න. කොපි කරලා මෙතන ස්ක්‍රිප්ට් එක මාරු කරන්න මෙතනින් team 2 කියන එකට. team 2 ස්ක්‍රිප්ට් ආව මේ වගේ තමයි පේන්නේ. ඔයාලා මේක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් zoom කරවගෙන මේ paste කියලා අන්න එක ඉබුවම අර අපි ඉස්සෙල්ලා හදපු ස්ක්‍රිප්ට් එක මෙතන copy වෙනවා. මෙතන තියෙන මේ score 1 කියන එක delete කරලා යන variable වල global එක ගියාම score 2 තියෙනවා. අන්න එක දැල්ලා දාගන්න මෙතෙන්ට. හරි ඉතින් කට්ටිය තා පොඩි දෙයක් තියන්න තියෙනවා. ඔයාලා hard script එක වෙනස් කරන්න play script විදියට. play script ආවට පස්සේ ඔයාලා search කරගන්න remove කියලා. remove කියලා search කරාම එන කොළ පාට remove remains කියලා අන්නේ block එක. අපි කලින් හදාගත්ත මේ ලොකු script එකක් තියෙන විතර අන්න එක යටට දාගන්න. මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මේ දාන්න ලකුණු ඔබලා මේ all කියන block එක දාගන්න. හරි මචං ඔන්න ඉතින් අපි මුළු script ඔක්කොම හදලා ඉවරයි. දැන් අපි යම් play කරලා බලන්න. එකපාරක් කරලා මම script ඔක්කොම පෙන්නලා යන්නම්. හරි ඉතින් ඔයාලා global ගියාම මෙන්න මේ වගේ script එකක් තමයි තියෙන්නේ. play script එකට ගියාම මෙන්න මේ වගේ ටිකක් තමයි තියෙන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන වෙනස් කරගන්න ඕන hard script එකට ගියාම team 1 එකේ මේ විදිහට තියෙන්නේ. ඉතින් team 2 දැම්මමත් ඒකම තමයි. හරි. යට music කියලා තියෙන මම හදපු වෙන script එක. හරි ඉතින් කට්ටිය මේ තියෙන මම හදපු map එක දාපියා මේක play කරලා බලන්න. ඉතින් ඔයාලට මේ map එක සෙල්ලම් කරනවා නම් map එකේ code එක දාලා තියන්නම් comment එක. මේක මම දන්නවා බ්‍රසීලියන් ෆොන්ට්.
ඒ සින්දු දාලා තියෙනවා ගැම්මල සෙල්ලම් ගන්න පුළුවන්. හරි ඉතින් අපි ඔක්කොම ටෙස්ට් කරලා බලමු මේකෙන් එක ඔක්කොම වැරදි කියලා. හරි ඉතින් ඔයාලා උඩින් පේන ඇති අපි හදපු කස්ටම් හඩ් එක තියෙනවා. ඉතින් ටයිම් එකක් දිනන තීර වෙලා තියෙනවා. ඉතින් මේ හදපු ස්ටෝර් එක මම ගන්න දැක් කරගෙන යන් අපි ඔන්න අන්ලිමිටඩ් ග්ලෝවල් ස්ක්‍රිප්ට් එකත් හරි මේ උඩ තියෙන අර සින්දු වගේ අයිකන් දෙයක් තියෙන එකෙන් ඔයාලට පුළුවන් බ්‍රසීලියන් ෆොන් සින්දු දාගන්න. මෙතන සින්දු දෙයක් ඇඩ් කරලා මේ සින්දු දෙක තමයි මම ඇඩ් කරේ. ඉතින් මේ අත වගේ එකෙන් පුළුවන් සින්දු නවත්තන්න. ඉතින් සින්දු අහන්න නැතුයි කට්ටියට ඉතින් නවත්තලා සෙල්ලම් ගන්න පුළුවන්. ඒ වගේ තමයි හෙඩ්ෂොට් ඔන්ලි විතරයි. අපි මෙතනින් ගමු UMP එකක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම විදිහට පෙන්නන්නම්. අන්ලිමිටඩ් ඇමෝට් ඇතුළලා තියෙනවා. ඉතින් මේ හැම ගන්න එකම අන්ලිමිටඩ් ඇමෝ තමයි අපි ඇඩ් කරන්නේ ඔක්කොම ඇමෝ ටික. හරි තව වැදගත් දෙයක් මම පෙන්නන්නම්. දැන් මම මැරලා පෙන්නන්න. මෙන්න මැරෙනවට පේනවා ඒ රවුන්ඩ් එක විරුද්ධ බිල්ඩ් ගියේ. ඉතින් රවුන්ඩ් ඔක්කොම 15ක් නේ තියෙන්නේ. ඉතින් 7-14යි. දින්නේ අත් දෙක 15යි. හරි මම ඉක්මනට ගහලා පෙන්නන්න රවුන්ඩ්ට. හරි ඉතින් ඔය විදිහට ඔක්කොම වැඩ වෙනවා. ඉතින් මම තා දෙයක් කියනවා. දන්න මැරුණට පස්සේ තප්පර 3ක් වගේ ඉන්නවනේ. ඒක වල තප්පර 5ක් වෙනස් කරන්න නම් ඔයාලා යන මෙතනින් ප්ලේ ස්ක්‍රිප්ට් එක තෝරගන්න. ප්ලේ ස්ක්‍රිප්ට් ගියාම උඩම තියෙනවා මෙන්න මෙතන තියෙනවා. මෙතන තප්පර අපි මිලි තප්පර 3000 දැම්මේ. ඔයා මිලි තප්පර 5000ක් දාගන්න. තප්පර 5ක් විතර තියාගන්න ඕන. 4000ක් නම් 4000ක් ඒ විදිහට දාගන්න. මම ඉතින් 3000 දාගන්න තප්පර 3ක් වගේ කාලයක් ඉන්න. ඔන්න ඉතින් අටේ වීඩියෝ සීරීස් එක ඉවර වෙන්නේ මෙන්න මෙහෙම තමයි. මම ලොකු නිදහස් දැන් මම මේක දෙපාරක් හදලා ඉඳි ස්ක්‍රිප්ට් එක. හරි. මම මෙතන මගේ මැප් එක පබ්ලිෂ් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ දින ඉතින් මගේ මැප් එක මම කිව්ව විදිහට මැප් කෝඩ් මම කමෙන්ට් එකකින් දාන්නම්. හරි ඉතින් මම ඉස්සර වීඩියෝ එකක් ගෙන්නා ඔයාලගේ මැප් ඔයාලා හදපු මැප් රිවිව් කරන වීඩියෝ එකක්. ඒ වගේ වීඩියෝ එකක් මම හෙට අනිද්දාම ගේන්නම්. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක වල තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ ස්ක්‍රිප්ට් එක මොකද්ද වෙන්නේ? මේකේ මොකද්ද වෙන්නේ? මේ බ්ලොක් එකේ මොකද්ද වගේ තියෙනවා මම කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් මැප් එක පබ්ලිෂ් වුණා. හරි ඉතින් ඔන්න ඉතින් ඔය විදියට 1v1 මැප් එකක් හදන වීඩියෝ සීරීස් එක ඉවර වෙනවා. ඉතින් මම ගිහින් එන්නම් අල්පරිස්සම ඉන්න වෙන වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.